ආයුබෝවන් පින්බර දිනයක් වේවා ප්‍රදේශවාසී ඔබට. අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරස්ථ වෛශාඛ්‍ය පුණ්‍ය මහෝත්සවය 2026 මැයි මස 30-31 දෙදින පුරාවටම අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරය ඇතුළු විහාරගණයේ අධිපති අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ සමත මූල බල සම්පන්න දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සාහිත්‍ය ශූරී පූජ්‍යපාද අමුගොඩ සෝමානන්ද මාහිමිපාණන් වහන්සේගේ හා විහාරස්ථ සියලු සමිති සමාගම්වල සංවිධානයෙන් මෙවර වෛශාඛ්‍ය පුණ්‍ය මහෝත්සවය දෙස් විදෙස් ලෝකවාසී බෞද්ධ ජනතාවට සජීවී මාධ්‍යකරණයෙන් ආවරණය වන පින්කම් මාලාවක් ලෙසින් 2026 මැයි මස 30 සහ 31 දෙදින තුල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි. තක්පුර පසළොස්වක පොහෝ දින අලුයම විශේෂ ශබ්ද පූජා පැවැත්වීමෙන් පින්කම් මාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. අලුයම 4:45ට අටවිසි කිරිපිඩු හා කප්රුක් පූජා අමුගොඩ කන්දඋඩ වත්තේ ලාල් මහතාගේ නිවසේ සිට විහාරස්ථානය දක්වා පෙරහරින් වැඩම කිරීම. යම 5:45ට කිරිපිඬු අටවිසි සම්බුද්ධ පූජා ආසන මත තැන්පත් කිරීම හා චෛත්‍ය රජාණන් වහන්සේ වෙත කප්රුක් පූජාව පළඳවා පූජා කිරීම. පොහෝ දින උවැසියන් පෙහෙවස් සමාදන් කිරීම සිදුවන්නේ 30 වන දින පෙරවරු 6:30ටයි. කිරිපිඩු පූජා තැන්පත් කරවීමද එම අවස්ථාවේම සිදු කිරීමට නියමිත වේ. පොහොය දිනේ ආරම්භක විශේෂ ධර්ම දේශනාව උදෑසන 8 සිට 9 දක්වා සිදු කරනු ලබන්නේ ඇල්පිටිය ඌරන්වැල දම්සර සෙනසුනේ ප්‍රධාන අනුශාසක රූපවාහිනී හා ගුවන්විදුලි විචිත්‍ර ධර්මදේශක පූජ්‍යපාද ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර නාහිමිපාණන් වහන්සේ විසිනි. පෙරවරු 9:30 සිට 10:30 දක්වා විශේෂ භාවනා වැඩසටහන. මෙහෙයවීම කැටැන්දොළ බෝධිරාජාරාමේ විහාරාධිකාරී මානව හිමිකම් සංවිධානයේ දකුණු පළාත් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්තිශ්‍රී මුළු දිවයිනටම සාම විලිසුරු පූජ්‍යපාද දිව්‍ය ගහවෙල රතනානන්ද හිමිපාණන් වහන්සේ විසිනි. පෙරවරු 10ට අටවිසි සම්බුද්ධ පූජා පෙරහැර අමුගොඩ පදිංචිව සිට අභාවප්‍රාප්ත විශ්‍රාමික ග්‍රාම සේවා නිලධාරී කේ.එස්. දයාරත්න මහතාගේ නිවසින් ආරම්භ කොට ශබ්ද පූජා සහිතව පෙරවරු 10:45 වන විට විහාරස්ථානයට ළඟාවීම සිදුවේ. 11ට අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා දහවල සම්බුද්ධ පූජාව තැන්පත් කිරීම හා පූජාව ආරම්භ කිරීමේ කටයුතු සිදුවේ. මෙහෙයවීම විහාරාධිපති සාහිත්‍ය ශූරී අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ දක්ෂිණ ලංකාවේ සමත බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද අමුගොඩ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් සරු 2 සිට 3 දක්වා විශේෂ ධර්ම දේශනය ඇල්පිටිය 11 කණුවේ පූජා ගල්ලෙන අරමේ කෘත්‍යාධිකාරී කැලණිය මානෙල්වත්තේ ශ්‍රී නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථාන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන රූපවාහිනී හා ගුවන්විදුලි විචිත්‍ර ධර්මදේශක පූජ්‍යපාද කොබේතුඩුවේ ධම්මසාර ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලබයි. 4 සිට 5 දක්වා විශේෂ ධර්ම දේශනය. ශකයන් වහන්සේ පිටිගල බොරළුහේනේ රාජගිරි ශේස්තාරාමාදිවාසී රූපවාහිනී හා ගුවන්විදුලි ප්‍රසිද්ධ ධර්මදේශක පූජ්‍යපාද කහතුඩුවේ සුමති රතන නාහිමිපාණන් වහන්සේ විසිනි. පස්වරු 5 සිට 6 දක්වා මහපිරිත් දේශනය විහාරස්ථානයේදී සිදු කරනු ලබයි. සරු 6:15ට අෂ්ටපාණ චතුමදුර සහිත අටවිසි ගිරන්පස බුද්ධ පූජා අෂ්ට පරිස්කාර සහිතව තැන්පත් කිරීම සිදු කරනු ලබේ. පස්වරු 6:30ට විහාරස්ථානයට අභිනවයෙන් සැකසූ සෝලා විදුලි පද්ධතිය පූජා කිරීමේ පින්කම සිදු කිරීමට බලාපොරොත්තු වේ. එම අවස්ථාවේදීම විහාරස්ථානයේ විශේෂ ආලෝක පූජාව සිදු කරනු ලබයි. 30 වන දින විහාරස්ථානයේ ධාතු මන්දිරයේ ප්‍රධාන ධාතු කරඩුවට විශේෂිත චූඩාමාණික්‍ය පූජා කිරීම සිදුවන්නේ ඉන් අනතුරුවයි. රාත්‍රී 8:15 සිට 11 දක්වා ශ්‍රී සර්වඥ ධාතු වන්දනා ප්‍රදර්ශනය ආරම්භ වී ඔබ සැමට වැඳ පුදා ගැනීම සඳහා විහාරස්ථානයේදී අවස්ථාව ලැබේ.
දෙදහස් විසිහය මේ 31 වන දිනද අලුයම ශබ්ද පූජාව පැවැත්වීම හා මහපිරිත් දේශනයෙන් ආරම්භ වන පූජාව මෙහෙයවීම විහාරාධිවාසී පූජ්‍යපාද කෑගල්ලේ වජිරඥාන හිමිපාණන් වහන්සේ සිදු කරන අතර එදිනද දවස පුරා පින්කම් මාලාවක් සංවිධානය කර ඇත. ඒ අවසන් වන්නේ එදිනද පැවැත්වෙන සර්වඥ ධාතු ප්‍රදර්ශනයෙන් අනතුරුවයි. දෙදින පුරාවට විහාරස්ථානයේ පැවැත්වෙන පින්කම් මාලාව සමග සුදු අතින් සැරසී සාදු සිතින් එක්වීමට ඔබ සැමට ආරාධනා.